හොඳයි හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ බිට්කොයින් ගැන. හැබැයි මේකේ තාක්ෂණය ගැන විතරක්ම නෙවෙයි. ඒක බිහිවන්නම හේතු වුණු මූලිකම ගැටලුවක් ගැන. ඒ තමයි විශ්වාසය කියන කාරණය. හිතලා බැලුවොත් අන්තර්ජාලයේ අපි කරන්න හැම ගනුදෙනුවක්ම වගේ බැංකුවක් වගේ තුන්වෙනි පාර්ශවයක් මත තමයි රඳාපවතින්නේ. බිට්කොයින් කියන්නේ අන්නේ විශ්වාසය කියන දේ අවශ්‍යම නැති ලෝකයක් ගැන අවුරුදු ගාණක් තිස්සේ කරපු පරිශ්‍රණවල උච්චතම අවස්ථාව. හරි අපි කෙලින්ම කතාවට බහිමු බිට්කොයින් සුදු පත්‍රිකාව ලියපු සතෝෂි නකමොටෝ මේක පටන් ගන්නෙම මෙන්න මේ අදහසෙන් අන්තර්ජාලයේ වාණිජ්‍ය විශ්වාසවන්ත තෙවන පාර්ශවයන් ලෙස සේවය කරන මූල්‍ය ආයතන මත පමණක්ම පහය රඳා පවතී. සරලවම කිව්වොත් අපි ඔන්ලයින් මොනවා හරි ගන්න හැම වෙලාවෙම අපි නොදැනුවත්වම අතරමැදියෙක්ව විශ්වාස කරනවා. බිට්කොයින් ඉසඳන්න උත්සාහ කරන්නේ මෙන්න මේ ගැටලුව තමයි. ඉතින් අපි හැමෝම මේ තරම් විශ්වාස කරන මේ ක්‍රමේ ඇත්තටම දින දුර්වලතා මොනවද? ඇයි මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ? මේ ස්ලයිඩ් එකෙන් ඒ වෙනස පැහැදිලිවම පේනවා. හිතන්න අපි අතේ තියෙන මුදලක් කෙලින්ම තව කෙනෙක්ට දුන්නොත් ඒ ගනුදෙනුව එතනින් අවසానයි. අතරමැදියෙක් නැහැ. ඒත් ඔන්ලයින් ගෙවීමකදී හැම වෙලේම බැංකුවක් වගේ අතරමැදියෙක් ඉන්නවා. ඒ නිසා මේ ගනුදෙනුව ආපහු හරවන්නත් පුරුවන්. මේක තමයි මූලිකම වෙනස. භෞතික මුදල් වලට ඒ වගේ අතරමැදියෙක් ඕනේ නැහැ. ඒ ඩිජිටල් ලෝකයේදී මේ අතරමැදියට දෙන විශ්වාසය තමයි හැමදේකම පදනම වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරමැදි ක්‍රමය නිසා ගොඩක් ගැටලු ඇති වෙනවා. ගනුදෙනු ගාස්තු වැඩි වෙනවා. ඒ නිසා පොඩි ගෙවීම් කරන එක ප්‍රායෝගික නෑ. වංජාවලින් බේරෙන්න වෙලෙන්දන්ට සිද්ධ වෙනවා අපෙන් අනවශ්‍ය විදිහට පෞද්ගලික තොරතුරු එකතු කරන්න. ඒ හැම දෙයකටම වඩා යම්කිසි වංජා ප්‍රමාණයක් වළක්වන්න බැරි දෙයක් විදිහට මුළු පද්ධතියම පිළි අරගෙන ඉවරයි. ඒ වගේම ආපසු හරවන්න බැරි අවසන් ගෙවීම් කිරීමේ හැකියාව අපිට නැති වෙලා තියෙනවා. එහෙනම් මේකට විසඳුම මොකක්ද? අපිට අවශ්‍ය වෙන්නේ විශ්වාසය මත නෙවෙයි গুপ্ত ලේඛන සාක්ෂි. ඒ කියන්නේ cryptographic proof මත පදනම් වුණු ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධතියක්. නමුත් ඒක කොහොමද කරන්නේ? මෙන්න මෙතනදී තමයි බිට්කොයින් වල මූලිකම විප්ලවීයම අදහස එළියට එන්නේ. විශ්වාසයේ වෙනුවට සාක්ෂි. දැන් බලන්න බිට්කොයින් කියන්නේ එක රැයකින් අහසින් පාතුණු දියක් නෙවෙයි. ඒක පිටිපස්සේ දශක ගානක ඉතිහාසයක් පරිේශන ගොඩක් තියෙනවා. 1991 දී හැබර් සහ ස්ටෝනෙටා ඩිජිටල් ලේඛන වලට වෙනස් කරන්න බැරි කාලමුද්‍රා හදන විදිහක් ගැන වැඩ කරා. ඊට පස්සේ 1998 දී වෙයිඩයි B-money කියන සංකල්පය ගෙනාවා. 2002 දී ඇඩම් බැක් හැෂ් කියන proof of work පද්ධතිය නිර්මාණය කරා. සතෝෂි නකමොටෝගේ විශිෂ්ටත්වය උනේ මේ විසිරුණු අදහස් ඔක්කොම එකතු කරලා ඇත්තටම වැඩ කරන පද්ධතියක් විදිහට 2008 දී බිට්කොයින් සුදු පත්‍රිකාවෙන් ලෝකෙට ඉදිරිපත් කරපු එක. මේ විසඳුමේ පළවෙනි ප්‍රධාන අංගය තමයි time stamp server. හිතන්නකෝ ඩිජිටල් නොතාරිස් කෙනෙක් ගැන. මේකෙන් කරන්නේ ගනුදෙනු එකතුවකට, ඒ කියන්නේ බ්ලොක් එකකට අනන්‍ය ඩිජිටල් ඇඟිලි සලකුණක්. එහෙම නැත්නම් හැෂ් එකක් දීලා ඒක ප්‍රසිද්ධ කරන එක. මේ හරහා ඒ දත්ත ටික ඒ නිශ්චිත වෙලාවේදී ඒ විදිහටම තිබුණා කියලා කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඔප්පු කරන්න පුළුවන් වෙනවා. හැබැයි අසලෙන මජා එක්කඩේ උන්නේ. ඒ කියන්නේ හැම අලුත් ඩිජිටල් ඇඟිලි සලකුණක්ම ඊට කලින් තිබුණු ඇඟිලි සලකුණත් තමන් ඇතුළට දාගන්නවා. මේ විදිහට එකකට එකක් සම්බන්ධ වෙලා නොකැඩිය හැකි දාමයක් හැදෙනවා. අපි අද බ්ලොක්චේන් කියන්නේ මෙන්න මේකට තමයි. අලුතින් එකතු වෙන හැම බ්ලොක් එකක්ම ඊට කලින් තිබුණු මුළු ඉතිහාසයම තවත් ශක්තිමත් කරන. මේ නිසා මේ ඉතිහාසය වෙනස් කරන එක ගණිතමය වශයෙන් හරිම අමාරු දෙයක්. හරි. ඊළඟට එනවා proof of work. මේක හිතන්නකෝ හරියට ඩිජිටල් ලෝකයේ තියෙන මහා ලොතරැයියක් වගේ. ජාලයේ තියෙන පරිගණක හරිම අමාරු ගණිත ගැටලුවක් විසඳන්න එකිනෙකා එක තරඟ කරනවා. ඒකට විශාල පරිගණක බලයක් වැය වෙනවා. ඒ ගැටලුව මුලින්ම විසඳන කෙනාට තමයි ඊළඟ බ්ලොක් එක දාමයට එකතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේ වැඩේ කොච්චර අමාරුද කියනවනම් කවුරු හරි පරණ ගනුදෙනුවක් වංචනිකව වෙනස් කරන්න හැදුවොත් එයාට සිද්ධ වෙනවා ඒකට පස්සේ ආපු හැම බ්ලොක් එකකම proof of work එක ආයෙත් මුල ඉඳන් කරන්න. ඒකට මුළු නෙට්වර්ක් එකේම පරිගණක බලයට වඩා වැඩි බලයක් ඕන. ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. සතෝෂිම මේක හරි සරලව පැහැදිලි කරනවා. proof of work කියන්නේ මූලිකවම එක CPU එකකට එක ඡන්දයක් කියන එක. මේකෙන් මධ්‍යගත පාලකයෙක් නැති ජාලයක බහුතරය තීරණය කරන්නේ කොහොමද කියන ගැටලුවට විසඳුමක් ලැබෙනවා. හරි මේ තාක්ෂණයේ නියමයි. ඒත් නිකන් කවුරුත් තමන්ගේ පරිගණක බලයයි කරන්ට් එකයි නාස්ති කරගෙන මේ නෙට්වර්ක් එක පවත්වාගෙන යන්නේ නෑනේ නේද? ඉතින් ඒකට දිරිගැන්වීම ආන්නේ කොහොමද? ඒකත් උද්ධමණයෙන් තොරව වෙන්නේ කොහොමද?
ජාලයට සහයෝගය දෙන නෝඩ්ස් වලට ලැබෙන දිරිගැන්වීම තමයි හැම අලුත් බ්ලොක් එකක් එක්කම නිර්මාණය වෙන අලුත්ම කාසියක්. ඒ කියන්නේ කොයින් එකක්. සුදු පත්‍රිකාවෙම මේක හරිම ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා. ඒක හරියට රත්තරන් හාරනවා වගේලු. නියත ප්‍රමාණයකින් අලුත් කාසි එකතු වීම රන් පතල්කරුවන් සම්පත් වැය කරලා සංසරණයට රත්තරන් එකතු කරනවා වගේ දෙයක්. මෙතනදී සම්පත් විජ්ජේද වැය වෙන්නේ CPU කාලය සහ විදුලිය. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ විදිහට අලුතෙන් කාසි හැදෙන එක සදාහටම වෙන්නේ නැහැ. බිට්කොයින් වල මුළු සපයුම සීමිතයි. ඒ සීමාවට ආවට පස්සේ ජාලය පවත්වාගෙන යන අයට දිරිගැන්වීම ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම ගනුදෙනු ගාස්තු වලින් විතරයි. මේකේ ප්‍රතිඵලය තමයි මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම උද්දමනයේ නිදහස් වීම. ඒ කියන්නේ කාටවත් ඕන විදිහට සල්ලි අච්චු ගන්න බෑ. ඒ නිසා මධ්‍යම බැංකුවක් නැතුවම ස්ථාවර ආර්ථික පදනමක් හැදෙනවා. හරි. දැන් අපි එනවා බිට්කොයින් නිර්මාණයේ තවත් හරිම වැදගත් බලවත්ම ප්‍රතිලාභයකට. මේක නවත්තන්න බැරි ජාලයක් කියන එක. මේ ජාලය ක්‍රියාත්මක වෙන්නේ හරිම සරල. ඒ වගේම ශක්තිමත් නීති ටිකක් මත. අලුත් ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒක ජාලයේ හැමෝටම දැනුම් දෙනවා. පරිගණක ඒ කියන්නේ nodes ඒ ගනුදෙනු එකතු කරලා බ්ලොක් එකක් හදනවා. ඊට පස්සේ proof of work එක හොයාගෙන ඒ බ්ලොක් එක වළංගු කරලා දාමයට එකතු කරනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ මධ්‍යගත පාලකෙක් නැතුව හැමෝගෙම එකඟතාවයෙන්. ඉතින් මේ හැමදේම එකතු වුණාම අපිට ලැබෙන්නේ හරිම ශක්තිමත් පද්ධතියක්. බලන්න මේකේ ලොකු ව්‍යුහයන් නැහැ. කවුරු හරි ඕනනම් ජාලයට එකතු වෙනවා, ඕනනම් අයින් වෙනවා. හැබැයි පද්ධතිය දිගටම වැඩ. සත්‍ය විදියද හැමෝම පිළිගන්නේ දීර්ඝතම proof of work දායමයි. ඉතින් අවංක nodes ළඟ CPU බලෙන් බහුතරයක් තියෙනකම් මේකේ ආරක්ෂාව බින්දින්න කාටවත්ම බෑ. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම පැහැදිලි වෙන දෙයක් තමයි බිට්කොයින් කියන්නේ නිකන් අලුත් සල්ලි වර්ගයක් නෙවෙයි. ඒක විශ්වාසයේ මත පදනම් වුණු පද්ධතියක ඉඳලා නොබින්දියේ හැකි ගණිතය හරහා ගනුදෙනු ඔප්පු කරන පද්ධතියකට අපිව ගෙනියන්න මූලිකම විප්ලවයක්. දැන් පොඩ්ඩක් හිතන්න මූල්‍ය ලෝකීය ආරක්ෂාව මිනිස්සු දෙන පොරොන්දු මත නෙවෙයි පරිගණකමය සාක්ෂි මත රඳා පැවතුනොත් මොන වගේ ලෝකයක් නිර්මාණය වෙයිද? මුදල් වලින් එහාට තවත් මොන ක්ෂේත්‍රවලට මේ විප්ලවය ගෙනෙන්න පුළුවන් වෙයිද? හොඳයි. අපි අද කතා කළේ බිට්කොයින් වල ඇයි සහ ඉතිහාසය ගැන. ඊළඟ කොටසෙන් අපි මේකේ හරයටම කිමිදෙනවා. ඩිජිටල් සිග්නේචර්ස් සහ ඉලෙක්ට්‍රොනික කොයින් කියන තාක්ෂණික ගඩොල් එකතු වෙලා මේ පුදුම සහගත පද්ධතිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි ගැඹුරින්ම බලමු.